කට්ටිය මොකද එන්නේ අද මේ යන්නේ අපි වලස් බැද්දේ view point එකක් තියෙනවා ඒක බලන්න යන්නේ අද මම තනියම යන්නේ කවුරුත් නැහැ මේ බණ්ඩාරවල බදුල්ල පාරේ ඇවිල්ලා මෙතනින් මේ තියෙන හන්දිය උඩට දාලා අපි යන්න තියෙන්නේ අපි එන ගමන පටන් ගමු දැන් මේ පාරේ ටික දරක් උඩට එද්දී මාර ලස්සන තැනක් තියෙනවා එතන මේ බදුල්ල බණ්ඩාරවල පාරයි එතකොට අරහේ පැත්තේ තියෙන කඳු ඔක්කොමයි එතකොට ලස්සන වාසන දියැලකුයි ඔක්කොම මාර ලස්සනට පේනවා මේ පාරත් මාරම ලස්සන තියෙනවා උඩිමුත් ඒවත් පහළිනුත් ඒවත් කන්ද මැදින් යන්න තියෙන්නේ මං හිතන්නේ කිලෝමීටර් අතන හන්දියෙන් උඩට දාලා කිලෝමීටර් 4ක් විතර උඩට එන්න ඕන මං හිතන්නේ උඩට යන්න ඕන අර මේ view point එක මේ හම්බෙන්න යන් එතන මේ අර ඔයගොල්ලෝ අහලා තියෙනවද අර දෙමෝදර මේ කන්ද වටේ අර කෝච්චිය මේ අර වටයක් කැරගෙන කන්ද වටේ අන්න ඒක පේන view point එකට තමයි අද යන්නේ ඒකත් බලාගෙන යන් මේ කෝච්චියක් එන ටයිම් එක නම් මම දන්නේ කෝච්චියක් එනකන් ඉඳලා හරි බලලා එමු මේ ගිහිල්ලා මෙතන තියෙන view එක පොඩ්ඩක් පෙන්නන්න මේ තියෙන්නේ මේක තමයි අර මං කිව්ව දියැල්ල පේනවද දන්නේ නැහැ කැමරාවට පොඩ්ඩක් ඉන්න මේක අපි zoom කරමු පේනවද මේ තියෙන්නේ එතන තියෙන මාර ලස්සනයි දියැල්ල පේන එතන ඉස්සරහට යන්න තව ලස්සන දැන් ගොඩක් ඇති ඉස්සරහා අපි ගිහින් බලමු යන්න තියෙන පාර නම් සුපිරි මේ නිකන් අර ඔහිය පැත්තේ යනවා වගේ පොඩි ආතල්ලක් තියෙන්නේ මේ ටර්පන්ටයින් ගස් වලින් වට වෙලා මේ මාරම ලස්සනක් තියෙන්නේ මේ පැත්තෙන් කඳු පට්ට view එකක් තියෙන මේ පැත්තෙන් කඳු ටික පට්ට ලස්සනයි ඉතින් කියන්න වචන නැහැ යන්න තමයි තියෙන්නේ මේ තව නම් ටිකයි තියෙන්නේ මං හිතන්නේ තව ටිකක් මට මතකත් නැහැ මං එකපාරක් ගිහින් තියෙනවා මේ ගිහිල්ලා බලමු පිට්ටනික සෙල්ලම් කරන් තිබ්බනම් මෙයාලට සුපිරි. යම් පහළට මෙතනින් පහළ තියෙන්නේ මේ එතන තියෙනවා පහළට පොඩ්ඩක් බහින්න ඕන.
අච්චි මෙතන බලන්න පුළුවන්ද? මේ කෝච්චියක් යන කීයටද ආයේ? දැන් එනවද එක? මෙතන තමයි ප්ලේස් එක. මේ කෝච්චියකුත් අරගෙන එනවා. අප් ගාලා එකත් හොඳයි. මේ වැස්සක් එනවා. ඒක තමයි අවුල තියෙන්නේ මෙතන. කොච්චි යන්න එනවා හරි මේ ටිකයි තියෙන්නේ ඔහොම ඇවිල්ලා මේ රවුම ගන්න නම කොච්චි පෙන්නන්න එනවාද කොච්චිය අර තියෙන කොච්චි ඔහොම එනවා හරි කොච්චි ඔහොම ඇවිල්ලා ඔය පාර දිගේ ඇවිල්ලා මෙන්න මේ රවුම කැරගෙනවා කන්ද වටේ රවුමක් කරගලා තමයි ආ යන්නේ අතන අර ස්ටේෂන් එක තියෙන්නේ මං හිතන්නේ දෙමෝදර ස්ටේෂන් එකද කොහෙද මේ පැත්ත තනිකර මීදුමෙන් වැහිලා තියෙන්නේ මේ පැත්ත එළියයි දැක්කද මේ අහස මේ පැත්ත තනි කළු වෙලා මේ පැත්ත මේ නිල් පාර ලස්සනට ඉරේලිය තියෙනවා කෝච්චි සද්දෙත් ටික ටික වැඩි වෙනවා එන්න දැන් නම් තව ටිකයි ඉතින් කියනවා කොහමද ඉතින් ඉන්නවද කට්ටිය පොඩ දවසකින් වීඩියෝ එකක් දාන්නේ මේ වීඩියෝ එකක් කරගන්න බැරුණා මේ කියන්න ඕන සබ්ස්ක්‍රයිබ් 1k ගහන්න තව චුට්ටයි තියෙන 200 ගානක් විතර තියෙන ඒක වද්දා දෙනවා මේකෙන් මේ සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා පාරකුත් දාගෙන ඔහොම සෙට්ලා ඉන්න දිගටම තව සුපිරි වීඩියෝ ටිකක් ගේන්නම් ඉස්සරහට වැඩි කියන්නේ මේ එක්සෑම් මන ඉවරනම සුපිරි වීඩියෝ ටිකක් ගහමු එතකම් මෙහෙම පොඩි වීඩියෝ එකක් දාන්න ඉතින් මේ කොච්චි එනවා කොච්චිය දැන් ස්ටේෂන් එකට එනවා මේ ස්ටේෂන් එක නවත්තයි දැන් කොච්චි නෑ නේ ආවා එකපාර නැති වුණා වටේ කරගෙන්නෙත් නෑ මොකුත් නෑ පොඩ්ඩක් බලන්න ඉමු කොහෙන් හරි ඉන්නේ සුපිරි ඈ මෙතන නිකන් අර ක්ලයිමේට් දෙකක් අර එකට සෙට් වෙලා වගේ තියෙන්නේ නේ ඔන්න බලන්න මේ පැත්ත. ඇත්තට මේ තන්නි කර මේ වැහි ගලාකුළු වලින් පිරීලා තනි මීදුමක් තියෙන මේ පැත්තේ තනි කර කළුම කළුයි. එතකොට මෙතනින් කෙලින්ම මෙතනින් මේ පැත්තට ගත්තම මේ පැත්ත මේ පායලා හොඳට මේ පැත්ත ඊර පායලා අර පේනවද රේ හොඳට තියෙනවා මේ එතනින් එහා පැත්තට මීදුම වැහිලා එක්කද කොච්චි අතරින් මතු වුණා හරිද දැන් ඕක වටේ රවුමක් කැරකිලා තමයි යන්නේ ඉන්නම පෙන්නන්න කොච්චි හරිද ඕක කන්ද වටේ රවුමක් කැරකිලා තමයි යන්නේ හොඳට බලන්න කොච්චි කරගෙන
කෝච්චි ගිහිලි කරයි අපි තාට මෙතන ඉඳලා මෙතන මරුව ඉන්දින් ඩාසි දෙනවා පට්ට මේ දෙපැත්ත මේ පැත්තේ වෙන කාලුගුණයක් මේ පැත්තෙන් තව කාලුගුණයක් මැදට වෙලා මං ඉන්නවා මෙතනට සුපිරි ආන් දැක්කද මේ කෝච්චිය රවුම කැරකිලා සෙට් එකට දාන්න මේ අතර යන්නේ කෝච්චිය මේ ඉතින් අර කළු පාලමෙන් එහා පැත්තට යන්නේ දැක්කද මෙතන උඩ කඩයක් තිබ්බා මේ ප්ලේන් ටිකක්වත් තියෙනවද කියලා බලන්න පොඩ්ඩක් මෙතන ඉන්න තේ එකක් ගහලා යන්න අම්මා මෙතන වරු ඈ දෙනවා මේ එතන උඩ කඩේ තේ එකක් ගත්තා ආච්චි නිකිටිය හරි හොඳයි මේ මෙතන අර ඔතන යාච්චි තමයි කිව්වේ කෝච්චිය රවුමට කැරගෙන්නේ ඒකට තමයි මේ ජටාව කියන්නේ හරිද ජටාවගේ මේ ඔතන යාර මං ස්ටේෂන් එකක පෙන්නුවේ මේ හරි ඔතන මෙහිනේ මෙන්න මේ හරියේ එතනින් ඉසෙඩ් හැඩයට කෝච්චිය ඇවිල්ලා මෙතනින් ජටාව වගේ කැරකිලා තමයි ආය යන්නේ එතකොට මේ පැත්තෙන් අර පැත්තෙන් එන කෝච්චි මේ පැත්තෙන් එන කෝච්චි මේ ජටාවේදී කැරකිලා කෙලින්ම අර කළු පාලම ගාමින් බදුල්ල පැත්තට. ඒතර අරහෙන් එන කෝච්චි ආය ජටාවේදී කැරකිලා කෙලින්ම මේ පැත්තෙන් කොළඹ පැත්තට. එහෙම තමයි මේ යන්නේ. මෙතන ලොකු විස්තරයක් තියෙනවා කියන්න. ඒගොල්ලෝ මේ ගියා මේ රැස්වීමට යනවා කියලා. මේ සුපිරි අර මේ වැහිමන්දරමත් ගියා. මාර විව් එකක් තියෙනවා මෙතන. සුපිරි. එන අදට මම යන්න මේ තේක්කුත් බීවා ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ මාරම ලස්සනක් තියෙන මේ යන්න හිතෙන්නේ නැහැ මෙතන මේ ගෙදරකින් එන්නම් එන සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න මේ 1k ගහන්න තව චුට්ටයි තියෙන්නේ සබ් එකක් දෙන්න එන මං යනවාද ජය වේවා මේ අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න සුපිරිම ප්ලේස් එකක් තමයි ඉතින් කියන්න වචන නැහැ පට්ට ඇවිල්ලා බලන්න එන